ආයුබෝවන් පුදුම සමාගම් YouTube චැනලට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආවා ඔයාලට තවත් වැදගත් වන වීඩියෝ එකක්. ඔබේ ජීවිතයේ දෙස මොහොතක් හැරී බලන්න. ඔබ වැඩ කරගෙන යන විට කාලය ගෙවී යන එක පවා ඔබට නොදැනෙන ඔබ බෙහෙවින් ප්‍රිය කරන යමක් එහි තිබෙන්නට පුළුවන්. සමහර විට එය කුමක් හෝ යොම් පියුම් කටයුත්තක්, නිර්මාණකරණයක්, ඉගැන්වීමක්, වීඩියෝ සංස්කරණයක්, ශාරීරික යෝග්‍යතා පුහුණුවක්, ලිවීම හෝ දේවල් පිළිවෙලට සකස් කිරීම වැනි දෙයක් විය හැකියි. දැන් මෙන්න මේ අමිහිරි සත්‍ය දෙස බලන්න. ඔබ මේ විනෝදාංශයක් ලෙස කරගෙන යන අතරතුර ලෝකේ කොහේ හෝ වෙනත් අයෙකු එම කාර්යයෙන්ම මුදල් උපයමින් සිටිනවා. මෙහි වෙනස දක්ෂතාවේ නෙවේ. වෙනස තිබෙන්නේ දෘෂ්ටිකෝණය තුලයි. බොහෝ අය විනෝදාංශය දකින්නේ නිදහස් කාලයේ කරගෙන යන වැඩක් ලෙස වුවද ව්‍යවසායකින් ඒවා දකින්නේ අවස්ථාවන් ලෙසයි. මෙම වීඩියෝවෙන් ඔබ විනෝදාංශයක් ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ කෙසේදයි පියවරෙන් පියවර ඔබට කියලා දෙනවා. අපි මුලින්ම බලමු ඇයි බොහෝ අය මේ දේ නොකරන්න උත්සාහ කරන්න කියලා. බොහෝ අය තම විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත් නොකරන්නේ තමන් ගැන ඇති අවිශ්වාසය නිසයි. තම විනෝදාංශය ප්‍රමාණවත් තරම් හොඳ නැතැයි ඔවුන් සිතනවා. ඔවුන් අන්තර්ජාලයේ සිටින ප්‍රවීණයන් සමග තමන්ව සසඳා බලා තමන් කුඩා යයි සිතනවා. සමහරු අසාර්ථකත්වය ගැන බිය වෙනවා. තවත් සමහරු පවුලේ අය හෝ මිතුරන් පවසන දේ ගැන වද වෙවී ඉන්නවා. ව්‍යාපාරයට විශාල මුදලක්, සමතතා හෝ වාසනාව වැනි දේ අවශ්‍යයි බොහෝ දෙනා විශ්වාස කරමින් සිටිනවා. නමුත් සත්‍ය නම් සෑම සාර්ථක ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ මෙවැනි අවිශ්වාසයන් මැද්දේයි. කිසිවෙකු ආරම්භයේදීම විශ්වාසයෙන් පිරී සිටින්නේ නැහැ. විශ්වාසය ගොඩනැගෙන්නේ කුඩා ප්‍රතිඵල ලැබීමෙන් පසුව මිස ඊට පෙර නොවේ. තවත් පොදු ගැටලුවක් තමයි නිවැරදි කාලයනතුරු බලා සිටීම. තමන්ට තවත් දක්ෂතා, කාලය හෝ මුදල් ලැබුණු විට ආරම්භ කරන බව බොහෝ අය කියනවා. නමුත් නිවැරදි කාලය කවදාවත් එන්නේ නැහැ. සැබෑ ව්‍යාපාරය වර්ධනය වන්නේ වැඩ කරන අතරතුර ඉගෙනීමෙනුයි. ඔබට ව්‍යාකූල බවක් හෝ බියක් දැනේ නම් එය සාමාන්‍ය දෙයක්. එයින් අදහස් කරන්නේ ඔබ දක්ෂ නැති බව නොවේ, ඔබත් මිනිසෙකු බවයි. දැන් අපි බලමු විනෝදාංශයක් ව්‍යාපාරයක් කිරීම යනු කුමක්ද කියලා. විනෝදාංශයක් ව්‍යාපාරයක් කිරීම යනු ඔබ ආදරය කරන දෙයකින් බලහත්කාරයෙන් මුදල් සෙවීම නොවේ. එහි තේරුම වන්නේ ඔබ කැමති දක්ෂතාවයක් භාවිතා කර සැබෑ ගැටලුවක් විසඳීමයි. විනෝදාංශයක් ව්‍යාපාරයක් වන්නේ මේ කරුණු තුන තිබුණොත් පමණයි. ඔබට දිගින් දිගටම ලබා දිය හැකි දක්ෂතාවයක් වෙන්න ඕනේ එක. මිනිසුන් මුදල් ගෙවීමට කැමති තරමේ ගැටලුවක් වෙන්නටත් ඕනේ. තුන්වෙනි එක තමයි වටිනාකම මුදල් බවට හුවමාරු කර ගැනීමේ සරල ක්‍රමයක් වෙන්න ඕනේ. උද්‍යෝගය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ලාභයේ පමණක් තිබීමත් තිරසාර වෙන්නේ නැහැ. මේ දෙකේම සමබරතාවයයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් කිව්වොත් ඡායාරූපකරණය එහෙමත් නැත්නම් ෆොටෝග්‍රැෆි විනෝදාංශයක් නම් ව්‍යාපාරවලට අවශ්‍ය වෘත්තීය මට්ටමේ ඡායාරූප ලබා දීමේ ව්‍යාපාරයක්. ව්‍යායාම් කිරීම විනෝදාංශයක් නම් මිනිසුන්ට නිරෝගීව බර අඩු කර ගැනීමට උදව් කිරීම ව්‍යාපාරයක්. දැන් අපි බලමු ඔබ විසින් පිළිගත යුතු දැඩි සත්‍යයන් මොනවද කියලා. සෑම විනෝදාංශයක්ම පූර්ණකාලීන ව්‍යාපාරයක් බවට පත් කරන්නත් බැහැ. ඇතැම් දේවල් අමතර ආදායම් මාර්ග ලෙස වඩා සුදුසු වෙනවා. මිනිසුන් මුදල් ගෙවන්නේ ඔබේ උත්සාහයට නෙවේ, ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලයටයි. එසේම ඔබේ දක්ෂතාවයේ ලෝකයට නොපෙනෙන්නේ නම් එයින් වර්ධනයක් ලැබෙන්නෙත් නැහැ. දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද විනෝදාංශයක් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. පියවර 1. ඔබේ විනෝදාංශය විශ්වාසදායක දක්ෂතාවයක් බවට පත් කරගන්න. ඔබේ විනෝදාංශය ගැන බැරෑරුම්ම සිතන්න. අරමුණක් ඇතුව පුහුණුවන්න. ඔබේ දක්ෂතාවය පරීක්ෂා කළ හැකි නිර්මාණ බිහි කරන්න. ව්‍යාපාරයකට ලෝකයේ හොඳම පුද්ගලයා අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ විශ්වාසනීයත්වයයි. දැන් බලමු දෙවැනි පියවර.
වෙළඳපොළ ඉල්ලුම පරීක්ෂා කරන්න. කාටද මේ දේ අවශ්‍ය කරන්නේ? ඔවුන්ට එය අවශ්‍ය වන්නේ ඇයිදයි සොයා බලන්න ඕනේ. මිනිසුන් දැනටමත් මුදල් ගෙවන දේවල් දෙස බලන්න. ගැටලු යනු ව්‍යාපාරික සංඥා තමයි. මිනිසුන් යම් දෙයක් ගැන නිතර මැතිවිලි නගන්නේ නම් ඔවුන් සොයන්නේ විසඳුමක්. 3 වන පියවර. සරල ආදායම් මාර්ගයක් තෝරා ගන්න. සෑම දෙයක්ම එකවර කිරීමට උත්සාහ කරන්න එපා. එක් පැහැදිලි විසඳුමක් එක් පැහැදිලි පිරිසකට ලබා දෙන්න. මුදල් යනු ඔබේ විසඳුම සාර්ථකද යන්න පිළිබඳව ලැබෙන ප්‍රතිචාරයයි. 4 වෙනි පියවර. කුඩාවට ආරම්භ කර ඉක්මනින් පරීක්ෂා කරන්න. විශාල ආයෝජන අවශ්‍ය නැහැ. සන්නාම හෝ වෙබ් අඩවි ගැන ඕනෑවට වඩා හිතන්න එපා. සැබෑ මිනිසුන් සමග ඔබේ අදහස පරීක්ෂා කරන්න. කුඩා ජයග්‍රහණ මගින් ඔබේ විශ්වාසය ගොඩනගෙනවා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ බොහෝ දෙනා අසාර්ථක වන්නේ පරිපූර්ණත්වයේ සෙවීමට ගොස් හෝ ඉක්මනින් අතහැරීම නිසායි. ව්‍යාපාරයක් යනු කෙටි මාර්ගයක් නොවේ. ක්‍රමවත් ක්‍රියාවලියක්. ඔබේ අවධානය වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි යොමු කරන්න. එවිට අනෙක් සියල්ල ඒ පසුපස පැමිණෙයි. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම අපි දාපු ගමන් ලබා ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් අද අපි නවතිනවා. ඔයාලට ජය.